ආයුබෝවන් මගේ යාළුවනේ. ඔයා මේ සිටින්නේ SL ක්‍රිකට් උදේ යන මගේ YouTube channel එක සමගයි. ඉතින් යාළුවනේ මම කරන අලුත්ම වීඩියෝ ඔයාගේ ෆෝන් එක වෙත ගෙන්වා ගන්න නම් මගේ channel එක subscribe කරන ලෙස ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් යාළුවනේ වැඩි කතා නැතුව අද වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ ක්‍රිකට් වලට ආදරය කරන ඔයාට මම අදත් ගෙනාවා ක්‍රිකට් ප්‍රශ්න 10ක්. ඉතින් යාළුවනේ ඔයගොල්ලන් ප්‍රශ්න 10ටම උත්තර කිව්වොත් ඔයා සුපිරිම වැඩි. ක්‍රිකට් දැනුම 4 වන කොටස. පළමු ප්‍රශ්නය. ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළේ කුමන වර්ෂයේදීද? 1982, 1879, 1877, 1889. පිළිතුර 1877. දෙවන ප්‍රශ්නය. එක්දින තරඟවලදී වේගවත්ම ශතකය ලබාගත් පිතිකරු වන්නේ ක්‍රිස් ගේල්, බ්‍රෙන්ඩන් මැකලම්, ඇඩම් ගිල්ක්‍රිස්ට්, AB ඩිවිලියර්ස්. පිළිතුර AB ඩිවිලියර්ස්. තුන්වන ප්‍රශ්නය. අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරගයකදී අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී ගිය කණ්ඩායම වන්නේ අයර්ලන්තය, බටහිර ඉන්දියන් කොදෙව්, සිම්බාබ්වේ, බංග්ලාදේශය. පිළිතුර සිම්බාබ්වේ. හතරවන ප්‍රශ්නය. එක්දින තරඟවල ලොව වැඩිම හැට්‍රික් ලබාගත් රට වන්නේ ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දියන් කොදෙව්, ශ්‍රී ලංකාව, එංගලන්තය. පිළිතුර ශ්‍රී ලංකාව. පස්වන ප්‍රශ්නය. ශ්‍රී ලංකාව මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කරන්නේ කුමන වර්ෂයේදීද? 1976, 1979, 1982, 1981. පිළිතුර 1982. හයවන ප්‍රශ්නය. මේ අතරින් පාසලකට අයත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වන්නේ SSC ක්‍රීඩාංගණය, දඹුල්ල ක්‍රීඩාංගණය, මහනුවර අස්ගිරි ක්‍රීඩාංගණය, ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය. පිළිතුර මහනුවර අස්ගිරි ක්‍රීඩාංගණය. හත්වන ප්‍රශ්නය. මේ අතරින් පාකිස්තාන් ක්‍රීඩකයෝ නොවන්නේ යුනිස් ඛාන්, මොහමඩ් අමීර්, හසන් අලි, මොයින් අලි. පිළිතුර මොයින් අලි. අටවන ප්‍රශ්නය. ලොව වේගවත්ම දග පන්දුව යවා ඇති පන්දු යවන්න ෂහිඩ් අෆ්රිඩි, අනිල් කුම්බ්ලේ, සුලෙමන් බෙන්, ඩැනියල් විටෝරි. පිළිතුර සහිඩ් අෆ්රිඩි. නවවන ප්‍රශ්නය. මේ අතරින් කඩුළු ත්‍රිත්වයක් ලබා නොගත් පන්දු යවන්න චමින්ද වාස්, පවිස් මහරුෆ්, සුරංග ලක්මාල්, තිසර පෙරේරා. පිළිතුර සුරංග ලක්මාල්. දහවන ප්‍රශ්නය. ලාංකික ක්‍රීඩක විසින් වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස සම්මාන ලබාගත් ක්‍රීඩකයෝ වන්නේ දිනේෂ් චන්දිමාල්, ෆර්විස් මහරුෆ්, අජන්ත මෙන්ඩිස්, ප්‍රසන්න ජයවර්ධන. පිළිතුර අජන්ත මෙන්ඩිස්. ඉතින් යාළුවනේ මම ඔයාගෙන් දැන්
ප්‍රශ්න 10ම අහලා ඉවරයි. ඉතින් යාළුවනේ ඔයගොල්ලන් ප්‍රශ්න කීයකට හරියට උත්තර දුන්නද කියලා මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් යාළුවනේ මගේ මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් ෂෙයා පාරක් දාන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ මං කරන අලුත්ම වීඩියෝ ඔයාගේ ෆෝන් එකේ ගෙන්වා ගන්න නම් මගේ channel එක subscribe කරන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් යාළුවනේ ළඟදිම අලුත් වීඩියෝ එකකින් නැවත මුණ ගැසෙමු.